දැන් එතකොට සීයා පිරිතා ඉන්නකොට පපුව හිර වෙලාද මලේ? නෑ බෙල්ල ඉර වෙලා. පිරිතානකොට බෙල්ල හිර වෙන්නේ මොකෝ කොඩිවැල් අස්සේ ගියාද නැත්නම් රෙදිවල් අස්සේ ගියාද? නෑ. කොහෙවත් ගියේ නෑ. කොහෙවත් ගියේ නෑ. කොහොමද එහෙනම් හිර උනේ කියා? ආරු ඈ ආරු අරු කිව්වේ අතට කෝච්චියේ එලාම් ගන්න. නෑ. නෑ පොල් කඩන එක. නෑ. එහෙනම් මේ වැද්ද තෙල් කඩන එක. නෑ. එහෙනම් මේ අරු වැද්ද මේ ලීවරේ. මොකද්ද බං මෙහෙම ඇදපු එක? ලීවරේ ඇද්දා. ලීවරේ ලීවරේ ඇද්දා. කවුද? අලුගෝසුවා. අලුගෝසුවා ලීවරේ ඇද්දාමද එල්ලුනේ? පිරිතා හිටකොට යකෝ මේක බෝගම්බර එල්ලුම් ගස් ගිහිල්ලා නේද මලේ? ගස් ගියේ නෑ. ගස් නම් ගියේ නෑ ලෑල්ල උඩ මෙහෙම හිටකට හිටියේ. පොඩි කාලේවත් ගහක් ගියේ නෑ අපේ 100ට ලෙඩක් තියෙනවනේ. උඩබිම බැරියාව කියලා. ඕ උඩබිම බැරියාව. ඕ ඇඳ උඩවත් නිදාගත්තේ නෑ. ඕ උඩ ඉඳන් බිම් බලන්න බැරි හින්දා. අප්පා. පැදුරේම හිටියේ. ගස් ගියේව නෑ. ආනේ පුදුමයි උඹලා තාත්තා ඉපදුනා.